අයිබෝවන් සියලු දෙනාටම අද උසස් පෙළ ළමයින්ට විතරක් නෙමෙයි සාමාන්‍ය ආයෝජකයන්ටත් නැත්නම් ආර්ථිකය පිළිබඳ උනන්දුවක් දක්වන සියලු දෙනාටම වැදගත් කාරණාවක් තමයි අද කතා කරන්න යන්නේ. ඒ තමයි පසුගිය දින කිහිපය තුළ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එක්දින ප්‍රතිපත්තිමය පොලි අනුපාතිකය ඒ කියන්නේ OPR one day policy rate 0.2.5කින් නැත්නම් පදනම් අංක 25කින් පහත හෙළුවා. මුලින්ම අපි දැනගමු මොකද්ද මේ OPR හෙවත් එක්දින ප්‍රතිපත්තිමය පොලි අනුපාතිකය කියන්නේ කියලා. මින් පෙර ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රධාන වශයෙන් Tamanගේ මූල්‍ය ප්‍රතිපත්තිය පාලනය කිරීමේ උපකරණය විදියට පාවිච්චි කළේ SDFR සහ SLFR නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය. නමුත් 2024 මැද භාගයේ සිට ශ්‍රී ලංකා මහ බැංකුව මට මතක විදිහට නොවැම්බර් සිට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රතිපත්තිමය පොලි අනුපාතිකය ලෙස පවතින නම් කිරීම එක්දින පොලි අනුපාතිකය එක්දින ප්‍රතිපත්තිමය පොලි අනුපාතිකය හෙවත් one day policy rate කියන එකට මාරු කරනවා. ඒ කියන්නේ වර්තමානයේ ප්‍රතිපත්තිමය පොලි අනුපාතික අංක 1යි තියෙන්නේ. ඒ තමයි one day policy rate හෙවත් එක්දින ප්‍රතිපත්තිමය පොලි අනුපාතිකය. ඇයි මේ ශ්‍රී ලංකා මහ බැංකුව ඒ හිතුන විලාවට ප්‍රතිපත්තිමය පොලි අනුපාතික වෙනස් කරනවා? ඊට පස්සේ වැඩි කරනවා අඩු කරනවා මොකක්ද මේකට හේතුව? සමස්ත ආර්ථිකය හෙවත් ශ්‍රී ලංකාව කියන ආර්ථිකයේ ප්‍රධාන ආර්ථිකය මෙහෙයවීමේ පුරෝගාමියා ආර්ථිකය මෙහෙයවීමේ වගකීම පැවරෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවට. ශ්‍රී ලංකා මහ බැංකුව මේ වර්තමානයේ අපේක්ෂිත උත්තමන අනුපාතිකය තමයි 105ක් කියන එක. එතකොට දැන් ඔන්න ඔය 105 ළඟා කර ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රතිපත්තිමය පොලි අනුපාතිකය දැන් වර්තමානයේ පවතින OPR හෙවත් එක්දින ප්‍රතිපත්තිමය පොලි අනුපාතිකය Tamanගේ ඉලක්කය සහ අරමුණ ළඟා කර ගැනීම සඳහා මෙහෙයවන. රයිට්. අපි කතා කරමු මොකක්ද මේ එක්දින ප්‍රතිපත්තිමය පොලි අනුපාතිකය කියන්නේ කියලා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සමස්ත ආර්ථිකය මෙහෙයවීම සඳහා පොලි අනුපාතිකයන්ට බලපෑම් කරන්න යොදා ගනු ලබන ප්‍රධානතම පොලි අනුපාතිකය අපි කියනවා overnight policy rate OPR කියලා අපි ගන්න. ඒ කියන්නේ එක්දින ප්‍රතිපත්තිමය පොලි අනුපාතිකය. එතකොට මේ එක්දින ප්‍රතිපත්තිමය පොලි අනුපාතිකයට යම්කිසි ආන්තිකයක් බලපලා තමයි පෙර පැවති ප්‍රතිපත්තිමය පොලි අනුපාතිකය. ඒ කියන්නේ අන්තර්බැංකු ඒක්ෂණ ණය පොලි අනුපාතික දෙක ගණනය කරන්නේ. එහෙනම් වර්තමානයේ එක්දින ප්‍රතිපත්තිමය පොලි අනුපාතිකය අනුව අන්තර්බැංකු ඒක්ෂණ ණය පොලි අනුපාතිකය 8.25ක් ලෙසත් අන්තර්බැංකු ඒක්ෂණ තැන්පතු පොලි අනුපාතිකය කියන්නේ නිත්‍ය තැන්පතු පොලි අනුපාතිකය 7.25යි නිත්‍ය ණය පොලි අනුපාතිකය 8.25ක් විදියට ශ්‍රී ලංකා මහ බැංකුව නම් කරලා තියෙනවා. එතකොට වර්තමානයේ ප්‍රධාන ප්‍රතිපත්තිමය පොලි අනුපාතික වෙන්නේ මේ දෙක නෙමෙයි. මින් පෙර නම් මේ දෙක. නමුත් වර්තමානයේ ප්‍රධාන ප්‍රතිපත්තිමය පොලි අනුපාතිකය වෙන්නේ මෙන්න මේ OPR කියන එක්දින ප්‍රතිපත්තිමය පොලි අනුපාතිකය. එතකොට එක්දින ප්‍රතිපත්තිමය පොලි අනුපාතිකය 8% සිට 7.75 දක්වා පදනම් අංක 25කින් හෙවත් 100ට 0.25කින් 0.25කින් අඩු කරනවා. ඇයි මේ අඩු කරන්නේ? මුලින්ම අපි පදනම් අංක ගණනය කරන විදිය පොඩ්ඩක් බලමු. පදනම් අංක 1ක් කියන්නේ 0.01. පදනම් අංක 25ක් කියලා කියන්නේ 0.25.
ඒතර වර්තමානයේ පොලි අනුපාතිකය 0.25කින් අඩු කරලා තියෙනවා. ඇයි මේ හේතුව? මොකද්ද මේ තකහනියම ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රතිපත්තිමය පොලි අනුපාතිකය අඩු කරන්නේ? ඔන්න මේ පැත්ත ඔයාලට වඩා වැදගත්. විභාගයේදී චෙක් කරන්න පුළුවන්. ඒ වගේම සාමාන්‍යයෙන් ආයෝජකයන් විදිහට කටයුතු කරන අයට ආර්ථිකය පිළිබඳ උනන්දුවක් දක්වන අයත් මේක අහන හිටියට ප්‍රශ්නයක් නැහැ. දැන් ප්‍රතිපත්තිමය පොලි අනුපාතිකයේ ප්‍රධාන වශයෙන් අඩු කිරීමට හේතුව තමයි ශ්‍රී ලංකාවේ මහ බැංකුව අපේක්ෂිත පොලි අනුපාතිකය 100%යි. ඒ කියන්නේ කොළඹ පාරිභෝගික මිලදාංශකේ නැත්නම් කොළඹ කන්සියුමර් ප්‍රයිස් ඉන්ඩෙක්ස් එකේ 105ක් තමයි අපේක්ෂා කරන්නේ. නමුත් ඇත්තටම අද දවසේදී අනුපාතිකය උද්දමන අනුපාතිකය 102යි. පහුගිය මාස කීපය පුරාවටම ශ්‍රී ලංකාවේ මිල ගණන් ක්‍රමයෙන් අඩුවීමක් දක්නට ලැබුණා. හරිද? බහුතරයක පෙට්‍රල් අඩු වුණා. ගෑස් මිල ගණන් නම් ස්ථාවරව පැවතිය මට මතක විදියට. නමුත් බහුතර භාණ්ඩ හා සේවා කීපයක මිල අඩුවීමක්. මිල අඩුවීමකට අපි කියනවා අපේ මිල අඩුවීම. ඒ කියන්නේ උද්දමනය ඍණාකයක් ගැනීම. ඒවත් අවදමනයක් තමයි පැවතුනේ. හරිද? ඊට පෙර නිරුද්ධමනයක්. ඒ කියන්නේ උද්දමන අනුපාතිකය එන්නෙන් අඩු වුණා. උද්දමන අනුපාතිකය එන්නෙන් අඩු වුණා. ඊට පස්සේ මේ මුල් කාලේ නිරුද්ධමනයක් දක්නට ලැබුණා. ඊටත් පෙර මම ඒක වෙනම පැහැදිලි කරන්නම්. අධි උද්දමනයක් තිබුණා ලංකාවේ. ඊට පස්සේ ශ්‍රී ලංකා මහ බැංකුවේ යම්කිසි ප්‍රතිපත්තිමය පොලි අනුපාතික සහ විවිධ උපකරණ හසුරවලා උද්දමනය අඩු කරන්න නිරුද්ධමනයක් තත්වයකට පත් කරන්න පටන් ගත්තා. ඊළඟට නැවතත් ඒ උද්දමනය අඩුවීමට ගත්ත සාර්ථක ප්‍රතිඵල නිසා සාර්ථක උපාය මාර්ග නිසා උද්දමන අනුපාතිකය ඍණ බවට පත් වෙන්න පටන් ගත්තා. උද්දමන අනුපාතිකය ඍණ වීම වර්ධනය වෙන ආර්ථිකයකට හොඳ නැහැ. ඇයි හේතුව තමයි මිල ගණන් පහළ යාම නිසා නිෂ්පාදකයන්ගේ අපේක්ෂාවන් හීන වීම. ඊට පස්සේ නිෂ්පාදකයන් බලාපොරොත්තු වෙන ලාභාන්තිකය නොලැබීම වගේ දේවල් නිසා නිෂ්පාදනය අඩු වෙන්න පුළුවන්. එයින් දලදේශීය නිෂ්පාදනය අඩු වෙන්න බලපාන. ඒ නිසා ඒ පහළ යාම වළක්වන්න දලදේශීය නිෂ්පාදිතය නැවතත් වර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් උද්දමන අනුපාතිකය අපේක්ෂිත මට්ටමේ කියන්නේ කියන 105 මට්ටමට ගෙන ඒමට සමස්ත ඉල්ලුම වැඩි කිරීමේ අරමුණින්. මොකක්ද? සමස්ත ඉල්ලුම පරිභෝජනය සහ ආයෝජනය වැඩි කිරීමේ අරමුණින් තමයි මෙන්න මේ ප්‍රතිපත්තිමය පොලි අනුපාතිකය හෙවත් එක්දින ප්‍රතිපත්තිමය පොලි අනුපාතිකය පදනම් අංක 25කින් පහළ හෙලන්නේ. කොහොමද පදනම් අංක 25කින් පහළ හෙලලා ප්‍රතිපත්තිමය පොලි අනුපාතිකය පදනම් අංක 25කින් පහළ හෙලලා කොහොමද යාලා ආර්ථික වර්ධනයක් බලාපොරොත්තු වෙන්නේ? මම ඔයගලන්ට ඒක සරලව මෙහෙම පැහැදිලි කරන්නම්. රයිට්. එතකොට මෙතන මම මේ කතා කරලා තියෙන්නේ උද්දමනයේ ඍණාගයක් ගැනීමට හේතු. අංක 1 තමයි ලංකාවේ ඇතුලේ තියෙන ඉල්ලුම දේශීය සමාහාර ඉල්ලුම සැලකිය යුතු මට්ටමකින් පහළ ගිහිල්ලා තියෙනවා. සහ ගෝලීය ආර්ථික බලපෑම. ඒ කියන්නේ අපේ අපනයන සඳහා පවතින ඉල්ලුමත් මොකද වෙලා තියෙන්නේ ටිකක් අඩු වෙලා තියෙනවා. ඒ ඉල්ලුම අඩු වෙද්දි මිල ගණන් පහළ යනවා කියන එක ඔබත් මමත් හොඳින් දන්නා කරුණක්. එහෙනම් ඒක තමයි ප්‍රධානතම හේතුව. right. දැන් අපි බලමු මේකෙන් අනාගතය කොහොමද අපි පුරෝගතනය කරන්න කියලා. මේ ලිහිල් පොලි අනුපාතිකයක්. ඒ කියන්නේ ප්‍රතිපත්තිමය පොලි අනුපාතික පහළ යාමක්. ප්‍රතිපත්තිමය පොලි අනුපාතික පහළ යනවා කියන්නේ ප්‍රසාරණාත්මක මූල්‍ය ප්‍රතිපත්තියේ එක උපකරණයක්. ඒ කියන්නේ ආර්ථිකය ප්‍රසාරණය කරන්න, ආර්ථිකය වර්ධනය කරන්න තමයි මේ අවස්ථාවේදී ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කරන්නේ. ඒකෝ ඒ සඳහා ලිහිල් පොලි අනුපාතිකයක්. ඒ කියන්නේ පදනම් අංක 25කින් පොලි අනුපාතිකය පහළ දමන. 0.25. ඒක 0.25කින් පදනම්
එක්දින ප්‍රතිපත්තිමය පොලි අනුපාතිකයේ පහළ හැලීමත් සමග ණය ඉල්ලුම ණය ඉල්ලුම වර්ධනය වෙනවා. ඇයි හේතුව? ණය පොලි අනුපාතිකත් පහළ යනවා. ණය පොලි අනුපාතික පහළ ගියාම එතනින් ආර්ථිකයේ ආයෝජනය කරන්න බලාගෙන ඉන්න ආයෝජකයින් ණය වැඩි වැඩියෙන් ලබා ගන්න. තමන්ගේ ව්‍යාපාර පුහුණු කරන්න, ව්‍යාපාර පටන් ගන්න, ලීසින් කරලා ඒව නම් ඉතින් පරිභෝජනය, ලීසින් කරලා වාහනයක් ගන්න, ගෙයක් හදන්න ආයෝජනයේට. ඊට පස්සේ ව්‍යාපාර අලුතෙන් පටන් ගන්න, පසෙල්න පොලේ ආයෝජනය කරන්න ණය ලබා ගන්න. ඔය ණය ලබාගෙන ඒවා පරිභෝජනයට සහ ආයෝජනයට වියදම් කිරීම තුලින් සමාහාර ඉල්ලුමේ වැඩිවීමක් සිද්ධ වෙනවා. සමාහාර ඉල්ලුම වැඩි වෙනවා කියන්නේ කොහොමද ඒක වෙන්නේ? පරිභෝජනය මම කිව්වා ලීස් එකක් දාලා වාහනයක් ගන්න බලනවා. මිනිස්සු ණය අරගෙන ඒවා වැඩි වැඩියෙන් වියදම් කරනවා. ක්‍රෙඩිට් කාඩ් වලට වෙන්න පුළුවන්. ක්‍රෙඩිට් කාඩ් වලින් වියදම් කරනවා. කැම බීම ඊට පස්සේ වත්කම් මිලදී ගැනීම රත්වන් වගේ දේවල් ගන්නවා. ඒක පරිභෝජනය සහ ආයෝජනය ඉහළ යනවා. ආයෝජනයට අදාළව පස් වෙළඳපොලේ ආයෝජනය ඉහළ යනවා. ඇයි? නියනුපාතික ක්‍රමයෙන් අඩු තැන්පතු අධෛර්යමත් වෙනවා. පොලි අනුපාතික අඩුයි කියලා කියන්නේ තැන්පතුත් අඩුයි. තැන්පත් කළා වැඩක් නැහැනේ. ලැබෙන රිටර්න් එක අඩුයිනේ. ඒ හින්දා තැන්පතු අඩු වෙනවා. තැන්පත් වල මුදල් කොටස් වෙළඳපොලේ ආයෝජනය කරනවා. ණය අරගෙන ව්‍යාපාරවල ආයෝජනය කරනවා. ආග්‍රහණ වත්කම් මිලදී ගන්නවා. ඉඩම් ගොඩ නැගිලි යාන වාහන වගේ දේවල්. මෝටර වත්කම් මිලදී ගන්නවා. එතකොට සමාහාර ඉල්ලුම පොඩ්ඩක් වැඩි වෙනවා. ඔයගොල්ලන්ට මම නිකන් චුට්ටක් මතක් කරොත් ඒ අපි සාර්වාර්ථික සමතුලිතයේදී කතා කරා සමාහාර ඉල්ලුම සහ සමාහාර සැපයුම. එහෙනම් දැන් මොකද වෙන්නේ? සමාහාර ඉල්ලුම වැඩිවීමත් එක්ක සමාහාර සැපයුම වැඩි වෙලා හරිද? ආපහු අපේක්ෂිත උද්දමන මට්ටම දක්වා ආර්ථිකය අරගෙන එන්න තමයි මහා බැංකුව මේ හදන්නේ. මිල මට්ටම වැඩි කරන්න. හරිද? එතකොට උපනදී මහා බැංකුව අපේක්ෂා කරන තත්වයට එන්න නම් පොලි අනුපාතික අඩු කරන්න ඕනේ. ඇයි මම නැවතත් කියනවා ණය මිනිස්සු ණය ගන්නවා වැඩි. හේතුව පොලි අනුපාතික අඩු කිරීමත් සමග ණය පොලි අනුපාතිකයත් අඩු වෙනවා. ණය වැඩියෙන් ගන්නවා. ණය වැඩියෙන් අරගෙන ඒ ණය ගන්න මුදල් පරිභෝජනයට සහ ආයෝජනයට මම මේ ඉහත කියපු කාරණාවලට වියදම් කරනවා. වියදම වැඩි වෙද්දී සමාහාර වියදම වැඩි වෙනවා කියන්නේ ආර්ථිකයේ සමාහාර ඉල්ලුමත් වැඩි වෙනවා. සමාහාර ඉල්ලුම වැඩි වෙද්දී මිල ගණන් ක්‍රමයෙන් මොකද වෙන්නේ? ඉහළ යනවා. එහෙනම් පුතේ මිල ගණන් ඉහළ යාමත් එක්ක මහා බැංකුව විසින් අපේක්ෂිත 105 ඉලක්කයේ උද්දමනය ළඟා කරගන්න හැකි වේවා කියලා මහා බැංකුව මෙතනදී අපේක්ෂා කරනවා. ඉතින් ඕක තමයි ප්‍රධාන වශයෙන් පොලි අනුපාතික අඩු කරන්න හේතුව. මේ දැනුම ඔයාට අනිවාර්යයෙන්ම වැදගත්. මොකද ඔයාගෙන් මුදල් හා බැංකු පාඩමට ප්‍රශ්න අහනවා වර්තමාන ආර්ථිකය පිළිබඳව. ඒ සඳහා ඔගොල්ලෝ මේවා දැනගෙන සිටිය යුතුයි. ඊට පස්සේ මම පොඩ්ඩක් ඔයගලන්ට පැහැදිලි කරන්නම් මීට පෙර ඇති වෙච්ච තත්ත්වය අති උද්දමනයත් එක්ක පෙර 2022-23 කාල පරිච්ඡේදයේදී ඒ අධික උද්දමනයක් හට ගන්නවා. ඔයගලන්ට මතක ඇති භාණ්ඩ හා සේවා මිල ශීඝ්‍රයෙන් ඉහළ ගියා. හරිද? ආමත් ඒ බලපෑම අපිට දකින්න පුළුවන්. එදා තරම් 2022-21 තිබ්බ තරමට මිල වර්තමානයේදී අඩු වෙලා නැහැ. නමුත් ඒ අධික උද්දමනය පාලනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා මහ බැංකුව එවකට පැවති පොලි අනුපාතික ඉහළ දැම්මා. ඇයි? පොලි අනුපාතික ඉහළ දැමීමත් සමග පොලි අනුපාතික පහළ දැම්මම සමාහාර ඉල්ලුම වැඩි වෙනවා නම් පොලි අනුපාතික ඉහළ දැමීමත් සමග ආර්ථිකයේ සමස්ත ඉල්ලුම පහළ යන්න කටයුතු කරන්න පුළුවන්. එතකොට ඒකෙදි මොකද වෙන්නේ? මිනිස්සු මේ පොලි අනුපාතික පහළ දැමීම නිසා මිනිස්සු
පොලි අනුපාතික ඉහළ දැමීම නිසා ණය ලබා ගැනීම. ණය ලබා ගැනීම අඩු වෙනවා. ආයෝජන ණය ලබා ගැනීම අඩු වීම නිසා ආයෝජන අඩු වෙනවා. ආයෝජන අඩු නිසා පරිභෝජන අඩු වෙනවා. ඒත් එක්ක සමාහාර ඉල්ලුම පහළ යනවා. සමාහාර ඉල්ලුම පහළ යාමේ ප්‍රතිඵලයක් ලෙස එවකට පැවති 50ක පමණ අතිඋද්දමනය පාලනය කිරීමට මහ බැංකුව ක්‍රියාමාර්ග ගත්තා. හරිද? එහෙනම් පුතේ වර්තමානයේ තියෙන්නේ මේකේ අනිත් පැත්ත. ඔයගලන්ට මතක ඇති ඒ දවස්වල භාණ්ඩාගාර බැඳුම් කර භාණ්ඩාගාර විල්පත්වල පොලි අනුපාතකය 30% ඉක්මවා ගියා. ඉතුරුම් වලට 20 ගණනක පොලියක් ලබා දුන්නා. ඒ ඇයි පුතේ ඉතුරුම් වැඩි කරලා සල්ලි ආර්ථිකය සංකෝචනය කරන්න මහා බැංකුව මුදල් ප්‍රවශීලතාවය අඩු කිරීමේ අරමුණින් තමයි පොලි අනුපාතික වැඩි කරන්නේ. හැබැයි වර්තමානයේ වෙලා තියෙන්නේ මීට හාත්පසින්ම වෙනස් සිදුවීම ඒ තමයි ආර්ථිකය ප්‍රසාරණය කිරීම සඳහා උද්දමනය වැඩි කිරීම සඳහා සමාහාර ඉල්ලුම වැඩි කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කිරීම. හරිද? ඉතින් ඔය ටික තමයි අපිට ප්‍රධාන වශයෙන් අද කතා කරන්න තියෙන්නේ. මේක ඔයගොල්ලන්ට විභාගයට ඉතා වැදගත් මාතෘකාවක්. මොකද විභාගයේදී කාලීන ප්‍රශ්න පිළිබඳව ලකුණු කිහිපයක අවධානයක් යොමු කරනවා. ඒ සඳහා ඔයගොල්ලන්ට මේ දැනුම අනිවාර්යයි. right? ඊට අමතරව අපිට කතා කරොත් ව්‍යවස්ථාපිත සංචිත අවශ්‍යතාවය වගේ දේවල් අපි බැංකුව පාඩමේදී කතා කරනවා. දැන් මෙතන මේ උද්දමනය ඉහළ නංවා ගැනීම සඳහා පදනම් අංක 25කින් පොලි අනුපාතිකයේ පහළ දැමීමේ ප්‍රතිඵලයක් විදියට ස්ථාවර තැන්පතු සහ ඉදවීම් සඳහා ලැබෙන පොලි අනුපාතිකය අඩු වෙනවා. ණය සඳහා අය කරන පොලි අනුපාතික අඩු වෙනවා. ලීසින් පහසුකම් වැනි මූල්‍ය පහසුකම් සඳහා අය කරන පොලි අනුපාතික අඩු වෙනවා. ඊට පස්සේ ණය ගන්න අය වැඩි වැඩියෙන් පරිභෝජනය සඳහා යොමු වෙනවා. භාණ්ඩ හා සේවා ඉල්ලුම වැඩි වෙනවා. එතුලින් සමාහාර ඉල්ලුම වැඩි වෙලා ආර්ථිකයේ මිල මට්ටම මේ අපි කලින් කතා කරපු විදිහට ආර්ථිකයේ මිල මට්ටම ඉහළ යාමට ඒ කියන්නේ උද්දමනයක් අපිට අනාගතයේදී සුළු උද්දමනයක් අපේක්ෂා කරන්න පුළුවන්. ඇත්තටම ඒක තමයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අපේක්ෂිත ඉලක්කය වන්නේ. හරිද? එහෙනම් මං හිතන්නේ ඕගොල්ලන්ට වර්තමාන ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රතිපත්තිය පිළිබඳව හොඳ අවබෝධයක් ලැබුණා. සහ මින් පෙර පැවති පොලි අනුපාතික තත්ත්වයන් පිළිබඳවත් මම පොඩ්ඩක් ඕගොල්ලන්ට කතා කළා. උද්දමනය පාලනය කරන්න නම් ශ්‍රී ලංකා මහ බැංකුව මොකක්ද කළ යුත්තේ සහ වර්තමානයේ උද්දමනය ඉහළ නංවා ගන්න සමාහාර ඉල්ලුම වැඩි කිරීම උදෙසා ප්‍රතිපත්තිමය පොලි අනුපාතිකය පහළ දැමීම පිළිබඳවත් අද අපි කතා කරමු. හරි. එහෙනම් නැවතත් අපි මේ වගේ චූටි වීඩියෝ එකකින් ඔයගොල්ලන්ට හරවත් වීඩියෝ එකකින් අපි නැවත හමු වෙමු. එතෙක් ඔබට සුබ දවසක්. අයබෝවන්.